Hello, good morning. ඔන්න අද ඉතින් උදේ පාන්දරින් මෑරලා ෆිෂින් ටුවර් එකක් යන්න හදන්නේ. දැන් වෙලාව 5:38යි. තාම එළිය වැටිලත් නෑ. ගෙස්ලා වගේක් එක්ක. එහෙනම් අපි ෆිෂින් ටුවර් එක ගිහිල්ලා බලමු. කොහමද අද මගේ දවස ගෙවෙන්නේ කියලා. එහෙනම් අපි යමු. දැන් ඉතින් ලෑස්ති වෙලා ඔක්කොම කරලා පාරට ඇවිල්ලා මාත් එක්ක වැඩ කරන මගේ ක්‍රූ එක්කෙනා එනකන් ඉන්නේ. එළිය වැටලත් නෑ තාම. මූදට කොහොමද දන්නේ නෑ තාම පාන්දර හින්දා. අද නම් සිටිය එකේ එච්චර ලොකු මීදුමක් නෑ. සාමාන්‍යයෙන් වින්ටර් එකට මීදුම තියෙනවා. අද නම් එච්චර ලොකු මීදුමක් නෑ. ඔන්න ඉතින් මාත් එක්ක වැඩ කරන මගේ යාළුවා ආවා. ඉන්දියන් එක්කෙනෙක් මාත් එක්ක ක්‍රූ විදියට වැඩ කරන්නේ. හරි මොහොඳ එක්කෙනෙක්. එහෙනම් අපි හොටෙල් එකට ගිහිල්ලා හම්බෙමු වෙනම් කට්ටියත් එක්කම. බලමු අපි ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අද නම් ලොකුවට මීදුමකුත් නෑ. ටැක්සියෙන් බෑලා ඉමීට හොටෙල් එක ඇතුළට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේක අබුඩාබියේ තියෙන තවත් ලස්සනම හොටෙල් එකක්, බීච් රොටාන එක. රෑට මේ වගේ පෙවුනට පාන්දරට එළියට මාර ලස්සනයි. ලස්සන ගාඩන් එකක්, ඒ වගේම හොටෙල්, එතකොට රෙසිඩන්ට්ස් දෙකම තියෙන තැනක් මෙතන. මාරම ලස්සනයි. වගේම තමයි ගොඩක් නීති තියෙන තැන. අපි ඉතින් ඒ නීතිවලට නීති අකුරටම පිළිපදින්න ඕනේ. අපි කොහේ වැඩ කරත් එතන තියෙන නීති අපි ඉතින් අකුරටම පිළිපදින්න ඕනේ. මොන ලොකේෂන් එකක අපි වැඩ කරත්. තමන් ඉතින් කොහේ වැඩ කරත් තමන් හරියට වැඩ කරනවා නම් ඉතින් කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ. තමන් හරියට තමන්ගේ රස්සාව කරනවා නම්. මං අද විනාඩි 2ක් විතර පරක්කුත් වුණා. දැන් ගෙස්ලාව ගන්න රිසෙප්ෂන් එකට යන ගමන් ඉන්නේ. ගෙස්ලාව අරගෙන ඉමීට ඉතින් යන්න ඕනේ මං වැඩ කරන ජැටියට. එහෙනම් ඉතින් ගෙස්ලාව අරගෙන බලමු. ගෙස්ලාවත් ගත්තා. ඔන්න ඉතින් ගෙස්ලා අරගෙන ඉමීට යනවා. ඉතින් බෝට්ටුව තියෙන තැනට. මෙතන බීච් එකේ වෙනම ජැටියක් හදලා තියෙන්නේ. මෙතනින් එන්ට්‍රන්ස් වෙන්නේ අපේ බෝට්ටු තියෙන තැනට විතරයි. ඉතින් ජැටියට හිමීට ඉතින් ගෙස්ලා ටිකත් අරගෙන යන්න තමයි තියෙන්නේ. දැන් ආරම ලස්සනයි. ඉතින් දවල්ටත් මෙතන මේක රීම් අයිලන්ඩ් එක කිට්ටුව තියෙන්නේ අබුඩාබි මෝල් එක පිටිපස්සේ. ගොඩක් කට්ටිය දන්නවා ඉතින් අබුඩාබියේ ඉන්නේ. ඉතින් බීච් රොටාන එක කිව්වම කොහෙද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මම දැන් ජැටියට හිමීට යනවා කට්ටියත් එක්ක. ඔන්න ඔයාලට දැන් ඉතින් ඉස්සරහින් ඔය පේන්නේ ඉතින් මගේ රාජකුමාරයා තමයි ඉතින් මාව ජීවත් කරවන, අපේ පවුලේ මිනිස්සු ජීවත් කරවන, මාව පරිස්සම් කරන, ඒ වගේ මමත් එයාව පරිස්සම් කරනවා. එහෙනම් අපි ටුවර් එක ස්ටාර්ට් කරලා ඔන්න ඉතින් දැන් හිමීට යනවා. මෙතනින් පොඩ්ඩක් මේ පාර පරිස්සමෙන් යන්න ඕනේ පාන්දරටත්. ඒ වගේම දවල්ට ගියත් මොකද පාලම් 5ක් විතර හම්බෙනවා. පොඩි පාලම් තියෙන ටිකක් පටුයි. සාමාන්‍යයෙන් ලොකු බෝට්ටු වලට යන්න බෑ. මීටර් 6ක් වගේ තියෙන්නේ හයිට් එක. කියන්නේ උස මීටර් 6ක් වගේ තියෙන්නේ. ඇත්තටම ගෙස්ලා යනකොට මාර සතුටුයි. ඒ කියන්නේ නයිට් එකට උනත් දවල්ට උනත් මාර ලස්සන ලොකේෂන් එකක් මෙතන. ලස්සනට බිල්ඩින් ටික අතරින් හිමීට යන්න තියෙන්නේ. මාරම ලස්සන. ඇත්තටම ඒ දැන්න ෆීලින් එක කියන්න බෑ. ඒක ඔගොල්ලෝ යනකොට ඔගොල්ලොන්ට උනත් දැනෙනවා. ඒක ගෙස්ලාට උනත් ගොඩක් දැනෙනවා. විශේෂයෙන්ම යුරෝප් ගෙස්ලා එහෙම යනකොට මාර හැපි. මේ වගේ ලොකේෂන් එකක් අස්සෙන් එහෙම ලස්සනට යනකොට ගෙස්ලාට ඒක වෙනම වයිබ් එකක්. ගෙස්ලා මාර විදියට කැමති. ඔන්න ඉතින් දැන් මේ තියෙන්නේ යස් එකට යන ලොකු පාලමත් පහු කරගෙන දැන් මං ඕපන් සී එකට යන්න ලෑස්ති වෙන්නේ.
පාලම් පව් කරගෙන හිමීට ඉස්සරහට යනවා. යන ගමන් ඉතින් අපට හම්බෙනවා අබුඩාබී තියෙන මියුසියම් එක, ලූවර් මියුසියම් එක. එතනම එහා පැත්තේ මේ අවුරුද්දේ ඕපන් කරා අලුතෙන්ම මියුසියම් එකක්, නැෂනල් මියුසියම් කියලා ගිය අවුරුද්දේ UK නැෂනල් ඩේ එක දවසේ ඕපන් කරේ. දවසක යන් අපි බලන්න ලූවර් එකත් කොහොමද කියලා විසිට් එකක් දාන්න. ඔන්න ඉතින් දැන් ඕපන් සී එකට යන ගමන් ඉන්නේ. සාමාන්‍යයෙන් මෙතන අපි යනවා පැයක විතර විනාඩි 45 විතර රයිඩ් එකක්. සාමාන්‍යයෙන් RPM එක 40ට 45ට විතර යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වේගයක්. ඔයගොල්ලන්ට ඒක මෙහෙම නෝමල් පේුම් නැතුණාට ගොඩක් වේගෙන් යනවා. තාම ඉතින් ඉර පායලත් නෑ. උදේ 4ට කිට්ටු වෙන්නත් එනවා. ඉර පායලත් නෑ. ඉතින් අපි යන ගමන් මේ දවස්වල හඳක් තියෙනවා. ඊයේ පෝයනේ. පෝයේ ඉඳ මේ දවස්වල දැන් පෝය නිසා හඳක් තියෙනවා. දැන් උදේ 6:45 විතර. තාම ඉර නැගලත් නෑ. ඔයගොල්ලන්ට පේනවද හඳක් තියෙනවා තාම ඉර පායලත් නෑ. උදේ පාන්දර මම මේ ෆස්ට් ටයිම් දැක්කේ මෙච්චර උදේ හඳ තියෙනවා. මාරම ලස්සන වයිබ් එකක් තමයි. ඉතින් උදේ පාන්දර මුහුදට යනකොට ඔන්න දැන් තමයි ටික ටික ඉර පායන්න පටන් ගන්නෙ. සන්රයිස් එකත් එනවා. ඉතින් හඳක් තියෙනවා. තාම හඳ බෑලත් නෑ. තාම සන්ලයිට් එක දාගෙන එනවා. තාම ඉර පායලත් නෑ. මාරම වයිබ් එකක් තියෙන. ඉතින් උදේ පාන්දර යනකොට කට්ටියත් එක්ක ඉතින් අපි යන ගොඩක් බෝට්ටුවර් වල ඉතින් ගෙස්ලා මාළු අරන් යන්නේ නැහැ. සමහර දවස්වලට මාළු අහුවෙන දවස් තියෙනවා, මාළු අහුවෙන්නේ නැති දවස් තියෙනවා. ඒක ඉතින් ලක් එක අනුව තමයි. ඔන්න බලන්නකෝ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ යන වේගෙ. RPM එක යනවා සාමාන්‍යයෙන් 40-45 විතර. ටයිමීට ගියොත් අපිට සාමාන්‍යයෙන් අපි මුහුද යවන කිලෝමීටර් 20ක් 30ක් විතර යනවා. එච්චර දුර යන්න බෑ හිමීට ගියොත්. ඒකින්ද තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් මේ උපරිම වේගෙ නෙමෙයි මේ අලුත් බෝට්ටුවක් නවන් කියලා ඇමරිකන් බෝට්ටුවක්. සාමාන්‍යයෙන් මෙහි බෝට්ටු වල තියෙන දකුණු පැත්තෙන් ඩ්‍රයිවිං කරන්න. ඒත් මේ බෝට්ටුවේ තියෙන වම් පැත්තෙන් ඩ්‍රයිවිං කරන්න. මුල් දවස්වල නම් පදිනකොට ඒක චුට්ටක් අවුල්. මොකෝ අපි නැවිගේෂන් ෆලෝ කරන්න ඕනේ. ඒ නැවිගේෂන් ෆලෝ කරනකොට අපට අමාරුයි ඒක වමෙන් පදින්න තියෙන්නේ. උනාට අපි යන්න ඕනේ දකුණේ. එතකොට අපට පොඩ්ඩක් අමාරුයි ඒක. ඒකින්ද තමයි පොඩ්ඩක් අර මුල් දවස්වල පදිනකොට පොඩ්ඩක් ඒක නිකන් පැටලෙනවා. විශේෂයෙන්ම තාමත් පැටලෙනවා රැටට නම් ගොඩක් අමාරුයි. මොකද අපි සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරන්න ඕනේ දකුණු පැත්තෙන්. ඒ වුණාට මේකේ ෆීල් එක තියෙන්නේ වම් පැත්තෙන්. එතකොට අපිට පොඩ්ඩක් අපි යන්න ඕනේ දකුණු පැත්තෙන්. උනාට අපි වම් පැත්තට බර වෙනවා වැඩි. ඔයගොල්ලන්ට පේනවනේ යන වේගය. ඉතින් සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් කොච්චර වේගෙන් යනවද කියලා. දැන් ඔය පේන්නේ ඈතින් නැවක් යනවා. ඉතින් නැව් කිට්ටුවටම යනවා. මේ ඉතින් තෙල් කැනීන් කරන තැන් තියෙනවා. ඒ තැන් වලට යන්න ලවුඩ් නෑ. අපි ඒවත් පාස් කරගෙන ඉස්සරහට යනවා. දවසක වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඒ කිට්ටුවට ගිහිල්ලා යන්න ලවුඩ් නෑ. අහුනොත් කතන්දර එන කේස්. ඔන්න දැන් තමයි ඉතින් ඉර පායගෙන එන්නේ. මාර ලස්සන වයිබ් එකක් තමයි ඉතින් මුහුදට තියෙන්නේ. මොන දේ දැක්කත් මුහුදේ මාරම ලස්සනයි. විශේෂයෙන්ම මේ වගේ හුලන් නැති මුහුද කාම් දවසකට මාරම ලස්සනයි. මුහුද ගඟ වගේ. එතකොට ගෙස්ලට වුණත් එන කම්ෆර්ටබල්. සාමාන්‍යයෙන් හුලන් තියෙන දවසකට බෝට්ටුව පැද්දෙනවා වැඩි. එතකොට ටිකක් අමාරුයි මේව කරගන්න. නැත්තම් සාමාන්‍ය දවසකට නම් මේ වගේ දවසකට ඇත්තටම ගෙස්ලටත් උනත් එන කම්ෆර්ටබල් විදියට මේක වෙනවා. මාරම ලස්සනයි. හිමීට ඉතින් මේ අබුඩාබි මුහුදේ හැමතැනම මාළු නෑ. අපි ඉතින් ලොකේෂන් එකක් අරගෙන එතනට තමයි යන්නේ. ඔන්න ඉතින් අපේ ලොකේෂන් එකට අපි ආවා. ඉතින් දැන් අපි දැන් ඉතින් මාළු කනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඉතින් අද ඉතින් මාත් එක්ක
6 දෙනෙක් ආවා ගෙස්ලා. ගෙස්ලා 6 දෙනයි අපි දෙන්නයි ඔක්කොම 8 දෙනෙක්. මේ බෝට්ටුව ඉතින් ඇත්තටම හොඳයි. ඇතුලේ රූම් එකක් තියෙනවා හදිස්සියකට නිදා ගන්න වොෂ්රූම් එකක්. ඒ හැමදේම තියෙනවා. ඉතින් මාර කම්ෆර්ටබල් බෝට් එකක්. අපි දැන් මේ බෝට්ටුව අරගෙන මාස 3ක් විතර මේ සල්ලි වලින් ඩිරාම් මිලියනයක් වෙනවා මේ බෝට්ටුව. මාරම ලස්සනයි මේ බෝට්ටුව. ඇත්තටම සුපිරි බෝට්ටුවක් මේක. අපට ඉතින් මාරම ඔන්න කොල්ලට මාළුවෙක් සෙට් වුණා. පොඩි මාළුවෙක්. ඉතින් අපේ ළඟින් ලොකු යච්චයෙකුත් පාස් කරන් යනවා. මේක අබුඩාබි ෂෙක් කෙනෙක්ගේ යච්ච එකක්. බාන්න එකේ තට්ටු කීයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ලොකු ගාණක් වෙන යච්ච එකක් මේක. අපේ කිට්ටුවෙන් ඉතින් පාස් කරගෙන යනවා. මේ වගේ දේවල් ඉතින් මේ වටේම ඉතින් නැව් තමයි ගොඩක් යන්නේ. මේ අපි නැව් පාත් එක කිට්ටුවටම ඇවිල්ලා තින්නේ. මේ අරාබි මුහුද කියන්නේ يعني බේ එකක් අපේ වගේ ඕපන් සී එකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ රටවල් ගොඩකට වට වෙච්ච මුහුදක් තියෙන්නේ. අපේ වගේ ලොකු මුහුදක් නෙමෙයි මෙහි තියෙන සාමාන්‍යයෙන් පොඩි මුහුදක්. සාමාන්‍යයෙන් අපේ ඉන්දියන් ඕෂන් එක වුණාම ගොඩක් ලොකුයි. මාර ඕපන් එකක් තියෙන්නේ. මේක එච්චර ලොකුවට ඕපන් එකක් නැහැ. අපිට ඉතින් ගොඩක් රටවල් වලට යන්න කිට්ටුයි. ඔන්න ඉතින් කොල්ලට වැදුන ටිකක් හොඳ ලොකු මාළුවෙක්. බලමු අපි ඉස්සරහට ඉතින් මොකද්ද මාළුව කියලා. මේ මාළුව නම් ටිකක් ෆයිට් කරා. මේ මාළුවට කලින් හමූර් කෙනෙකුත් වැදුනා. ලංකාවේ කියන්නේ කොස්සු කියලා. මෙහෙ කියන්නේ හමූර් කියලා. කොස්සෙකුත් වැදුනා. මට කොස්සගේ වීඩියෝ එක ගන්න බැරි වුණා. මං ඒ වෙලාවේ ටිකක් බිසි ගෙස්ට් හෙල්ප් කරා. ටිකක් ලොකුයි ඒ කොස්සා. ඒකේ ඉන්න මට වීඩියෝ එක ගන්න බැරුණා. මේ මාළුවත් ගොඩක් ෆයිට් කරනවා. අපේ එන්ජිම කිට්ටුවෙම මාළුවගේ. සාමාන්‍යයෙන් අපි ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහර විට එන්ජිමේ වැදුනොත් මාළුව කැඩිලා යන්න පුළුවන්. ඒකින්ද අපි නිතරම ඒක පරිස්සමෙන් මාළුව ගන්න ඕනේ. ගන්නකොට ටිකක් පරිස්සමෙන්ම ගන්න ඕනේ මාළුව. එතකොට මේගොල්ලෝ පෝලට් ගෙස්ලා වගේ ඒගොල්ලොත් මාළු අල්ලන්න යනවායි කියලා මට වීඩියෝ ෆොටෝ ගොඩක් පෙන්නුවා. ඒගොල්ලෝ සාමාන්‍ය ලොකු මාළු අල්ලලා තියෙනවා. බලමු අපි මොකෙද්ද අපේ පිත්තට අවු වෙලා තින්නේ කියලා. බලාගෙන ඉන්නකො මොකෙද්ද අවු වෙලා තින්නේ කියලා බලමු. මේ මාළුව නම් ටිකක් ලොකුවටත් නෑ වුණාට ටිකක් ෆයිට් කරා මාළුවා. සාමාන්‍යයෙන් කොස් වගේ නම් පිත්තෙන් ටිකක් අල්ලන්න අමාරුයි. ගොඩක් ෆයිට් කරන මාළුවෙක්. ඒ කියන්නේ මාර ජවයක් තියෙන මාළුවෙක් තමයි කොස්සා කියන්නේ. මේ සාමාන්‍ය පොඩි කොස්සෝ අවු වෙනවා අඩුයි. හොඳ සයිස් කොස්සෝ අවු වෙනවා. සාමාන්‍ය කිලෝ 2-3ට වඩා වැඩි කොස්සෝ අවු වෙනවා. සමහරලාට අවු වෙනවා කිලෝ 30-40 කොස්සෝ පවා මේ අවු වෙන වෙලාවට. ඔන්න ඉතින් අපේ මාළුව ආවා උඩට. බලමු මොකද්ද අවු වෙලා තියෙන්නේ කියලා. සීකැට් ෆිෂ් කෙනෙක් අවු වෙලා තින්නේ අපට. අපේ 4 වෙනි නැත්තම් 5 වෙනි මාළුවා. සාමාන්‍යයෙන් ඌණන් ඉන්න කිලෝ 2ක් විතර ඉන්න සීකැට් ෆිෂ් කෙනෙක්. සාමාන්‍යයෙන් ලංකාවේ කියන්නේ අඟුලෝ කියලා. මේ මිනිස්සු කියන්නේ සීකැට් ෆිෂ් කියලා. ඇරබික් වලින් නම් කියන නම දන්නේ නැහැ. ඔන්න ඉතින් ඔහොම තමයි ඉතින් අපි අද මාළු ඇල්ලුවේ. පේනවනේ ඉතින්. ඔය ඉතින් මගේ ඉතින් ක්‍රූ එක්කෙනා තමයි ඉතින් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඉතින් වැඩ කරනවා අඩුයි. ඉතින් මමත් හෙල්ප් කරනවා ගෙස්ලාට. ක්‍රූ එක්කෙනා තමයි ඉතින් ගොඩක් මහන්සි වෙන්නේ. ඉතින් මේ මාළුන්ගේ මේවා ගලවන්නේ. ඉතින් අපිත් ඉතින් මේකට ආපු අලුත ඉතින් ඔහොම තමයි. අපිත් ක්‍රූ විදියට තමයි ගොඩක් ගියේ. ඊට පස්සේ තමයි ඉතින් කැප්ටන් වුනේ. ඉතින් අද නම් ලොකුවට එච්චර මාළුවක් ඇල්ලුවේ නෑ. ඔන්න ඉතින් තව පොඩි මාළුවෙක් එච්චර ලොකු මාළු වෙන්නේ නෑ. ඉතින් පොඩි එකෙක් වැදිලා තියෙනවා කොල්ලට. මේ මාළුවත් ඉතින් ඇල්ලුවට පස්සේ අපේ ඉතින් වෙලාව ඉවරයි අද.
ඉතින් මේට ඉතින් ගෙස්ලා ටික අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ටුවර් එක ඉතින් මම පැය 4ක එකක් ආවේ. පැය 4න් ඉතින් යන්න විනාඩි 45ක් විතර යනවා. විනාඩි 45ක් පැයකට කිට්ටු වෙන්න. ඒ වගේම අපි උදේ ආවේ ඉතින් පැය 2ක් වගේ තමයි ඉතින් ගෙස්ලාට මාළු අල්ලන්න තියෙන්නේ. ඉතින් ඒ පැය දෙකට ඉතින් අපි try කරනවා ඉතින් උපරිම අපේ මාළු කොච්චර ප්‍රමාණයක්ද අල්ලගන්න පුළුවන් ඒ ප්‍රමාණය ඉතින් අපි අල්ලන්න උපරිමයටම ඉතින් මහන්සි වෙනවා. ගෙස්ලටත් උදව් කරනවා. අපිත් ඉතින් අපි නම් ගොඩක් වෙලාවට පිටි වලින් අල්ලන්නේ. අපි ඉතින් ලයින් එකක් තමයි දාන් ඉන්නේ. ලයින් එකක් දාගෙන තමයි ඉතින් අපි මාළු අල්ලන්නේ. බලමු ඉතින් මොන මාළුවෙක්ද කියලා කාලා තියෙන්නේ. මේ කොල්ලට තමයි ගොඩක් මාළු වැදුනේ. ෂෙරියෙක් කාලා තියෙන්නේ. පොඩි ෂෙරියෙක් එච්චර ලොකු නෑ. කෙල්ලටත් පොඩි මාළුවෙක් වැදුනා. අද අපට වුණා මාළු හමූර් කෙනෙක් වුණා. ඒ කියන්නේ කොස්සෙක්. ඊට පස්සේ ආවුණා මේ සුල්තාන් කියලා රෝස පාට මාළු එකේ තියෙන ගල් මාළු ටයිප් එකේ. ඒ මාළුවට කියන ලක්කාවේ නමක් දැල්ලා. ෂෙරීලා වුණා. සාමාන්‍යයෙන් මෙහි ෂෙරී කියන්නේ ලංකාවේ කියන්නේ තැඹලයෝ කියලා. මේ දැන් ටුවර් එක ඉවරයි. දැන් ගෙස්ලත් එක්ක ආපහු යන ගමන් ඉන්නේ. මේක ඉතින් දැන් නම් මාළු අල්ලන වෙලාවට නම් අපි සිද්ධු දාන් ඉන්නේ සාමාන්‍යයෙන්. දැන් ඉතින් ටුවර් එක ඉවර කරලා ඉමීට සිද්ධුවක් දාගෙන ගෙස්ලටත් පොඩි එන්ජොයි එකක් දෙන්න. මේක ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මාත් එක්ක ටුවර් එක ගෙස්ලා ළමයි ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා අම්මයි තාත්තයි තව කවුරු හරි ඒගොල්ලෝගේ ආන්ටි කෙනෙක්. ඒ ටයිම් එකටත් ඉතින් මාර ලස්සනයි මුහුද. අද නම් ගොඩක් මුහුද කාමේ ඉඳලා හරි ලේසි ෆෝටෝ ගැස්සෙන්න කරන්න නැති නිසා ගොඩක් වෙයින් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් සැර දවස්වල මාළු අවු වෙනවත් අඩුයි. ඒ වගේම ඉතින් මුහුද සැර දවස්වල ගෙස්ලටත් ගොඩක් අමාරුයි. මොකෝ ගැස්සෙනවා අපිට හයියෙන් යන්නත් බැහැ. එතකොට තමයි ඉතින් ටිකක් ප්‍රශ්න. නැත්තම් මුහුද සාමාන්‍යයෙන් හොඳට තියෙන දවසකට නම් යන්න පුළුවන්. බෝට්ටුවේ තියෙන උපරිම වේගය කීයද ඒ වේගයට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උපරිම වේගයට යන්නේ තෙල් කොස්ට් එකක් වැඩි වෙනවා. අනිත් එක ගෙස්ලටත් අමාරුයි. යන් දූවිල්ල වගේ වදිනකොට ගෙස්ලා ගෑස් වලින් වතුර වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන ඉඳලා ඉතින් අපි ලොකුවට සාමාන්‍යයෙන් වේගයකින් යනවා. එච්චර ලොකු වේගකින් යන්නේ නැහැ. එහෙනම් ඉතින් සාමාන්‍ය ඉතින් බෝට්ටුවක එන්ජින් අශ්ව බල ලොකු අරන් එන්ජින් තියෙන්නේ. මේකෙත් තියෙන්නේ 225 එන්ජින් එකක්. සාමාන්‍යයෙන් මම පැදලා තියෙනවා හෝස් පවර් 400 එන්ජින් 3ක් තියෙන බෝට්ටුවක් පැදලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ නැහැ. ඉතින් මේකේ වේගෙන් යනකොට නිකන් යාමනවා වගේ තමයි. ඔයගොල්ලෝ හිතාට මං යන වේගය කොච්චරද කියලා ඔයගොල්ලන්ට පේනවා රැල්ලෙන් කොච්චර වේගයෙන් යනවාද කියලා. සාමාන්‍යයෙන් දැන් යන්නේ RPM එක 45කට විතර. ඉතින් යන ගමන් හිමීට ඉතින් පොඩ්ඩක් ගෙස්ලටත් එන්ජොයි එකක් දෙන්න ඕනේ. ඒකට තමයි ඉතින් අප්ට උනත් කීයක් හරි යන්නේ. ඒක නිසා ඉතින් අපි මේ කරන රස්සාව ඉතින් අපිට ගොඩක් වැදගත්. ගෙස් කෙනෙක් කීයක් හරි දීලා යන එක පඩියට අමතරව හම්බෙන්නේ. ඒකෙන් තමයි අපි ගොඩක් වෙලාවට ඉතින් මේ රටවල් වල ගොඩක් මිනිස්සු රෝලක් ගන්නනේ. ගෙස් ගෙන් හම්බෙන්නේ. ඉතින් අපි ගෙස් සතුටු කරන විදිහට තමයි ඉතින් ගෙස් අපිට කීයක් හරි දෙන්නේ. එහෙම දුන්නම ඉතින් ඒකෙන් තමයි අපි ඉතල හිටලා එන්ජොයි කරන්නේ. කන බොන දේවල් ඩ්‍රින්ක් එකක් උනත් දාන්න. ඉතින් මේ රටවල් වල ඉන්න ගොඩක් මිනිස්සු දන්නවා ඒක. මේ වගේ රස්සාවල් කරන හොටෙල් ෆීල්ඩ් එක, එතකොට වෝටර් ස්පෝර්ට්, ඒ වගේ කොමර්ෂල් ජොබ් කරන ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් ඒකේ හම්බෙන ටිප් එකේ ගෙස්කින් කොච්චර වටිනවද කියලා. ඒක තමයි ඉතින් අපට ගොඩක් වැදගත්. අපි ඉතින් මේ ලෝකල් මිනිස්සු නම් යනකොට පොඩ්ඩක් අපි වීඩියෝ කරනවා අඩුයි. මොකද ඒක ගොඩක් ලොකු කතන්දරයක්. ඉන්න සාමාන්‍යයෙන් යුරෝප් ගෙස් කෙනෙක් ඉතින් අපි ආවසා වීඩියෝ කරන්න එහෙම දිගේ ඒගොල්ලෝ ඕකේ එක දුන්නොත් අපි වීඩියෝ කරන ගොඩක් ගෙස්ලා යුරෝප් ගෙස්ලා නම් ඕකේ එක දෙනවා. ඒගොල්ලෝ කැමති මේ වගේ දේවල් වලට වීඩියෝ කරන්න. ඒගොල්ලොන්ට පේනවා දැන් බලන්න මීදුමයි පොඩි ඩස්ට් එකයි චුට්ටක් තියෙනවා. පේන්නේ නැහැ දැන් තමයි අපිට ගොඩබිම පේන්න ගන්නේ. ඒත් ඔය පෙවුනත් ගොඩබිම සාමාන්‍යයෙන් ටිකක් දුර ළඟ පාතක නෙමෙයි. පාරන කොච්චර දුරින්ද කියලා ගොඩබිම පේන්නේ. මන්ඩියක් ඔය සූම් කරලා ගත්තා.
ගොඩබිම පේනවා. අපි සාමාන්‍යයෙන් බෝට්ටුවරයක් යනකොට යනවා ගොඩබිම පේන්නේ නැති වෙන අපි ෆෝන් වල සිග්නලුත් නැති වෙනවා. ටුවර් එක යනකොට එච්චර දුරකට යනවා. එහෙම ගිහිල්ලා තමයි මාළු අල්ලන්නේ. විශේෂයෙන්ම අපි ලංකාව වගේ නෙමෙයි. ලංකාවත් එක්ක අරගෙන කම්පෙයා කරනකොට මෙහි මූද හැමතැනම මාළුනේ. සාමාන්‍යයෙන් අපි ලංකාවේ මූද ගිහිල්ලා තැනින් තැන දාන්න කියන් මාළු එකක් හරි කනවා. මේ මූදේ එන හැමතැනම මාළු නෑ. ඉතින් අපි මාළු ඉන්න තැන් බලාගෙන ඒ තැන් හොයලා ඒවා අපේ බෝට්ටුවේ මාක් කරගෙන ඒ ලොකේෂන් වලට ගිහිල්ලා තමයි මාළු අල්ලන්නේ. මොකද ගෙස් කෙනෙක් අපිට සල්ලි පේ කරලා මේගොල්ලෝ මාළු ටිකක් අල්ලන්න. ගොඩක් යුරෝප් ගෙස්ලා නම් එන්නේ එන්ජොයි කරන්නේ. අරබික් ගෙස් කෙනෙක් එහෙම ගියොත් ඒගොල්ලොන්ට අනිවාර්යෙන් මාළු අල්ලන්න ඕනේ. ඒගොල්ලෝ ගොඩක් අපිත් එක්ක කතා කරගෙන ගොඩක් සමහර දවස්වලට මාළු අවු වෙනවා. සමහර දවස්වලට නෑ. ගොඩක් ඉදිරි වෙනවා. දැන් අපි මේ ගොඩබිමට ගිහින් ගොරන් ගිහිල්ලා මෙතන චෙක් පොයින්ට් එකක් තියෙනවා. අපි එතනට අනිවාර්යෙන් ඉතින් පාන්දර එනකොට ගෙස්ලාගේ පාස්පෝර්ට් පෙන්නලා අපේ ඩෙන්ටිටි ඒතකොට ලයිසන් බෝඩ් නම්බර් ඔක්කොම දීලා එන්න. ඒ වගේම ඉතින් අපි ඉවර වෙලා යනකොටත් ඒ වගේම අපි ගිහින් එතනට පෙන්නලා ඒගොල්ලෝ අපේ බෝට්ටුවේ ඇතුළට නැගලා ඇතුළේ රූම් එක ඔක්කොම චෙක් කරනවා. මේ පොඩ්ඩක් රූල්ස් තදයි. කලින් නම් එහෙම නෑ. මොනවා හරි ප්‍රශ්න වගේක් වෙලා දැන් රූල්ස් මාර්ගයට තදයි. අපි එහෙම චෙක් පොයින්ට් එකට යන්න නැතුව ගියොත් ඒගොල්ලෝ අපි පස්සේ යනවා. එන කතන්දර ගොඩක් වෙනවා. ඉතින් ඒ හැම දෙයකම ඊට වඩා හොඳයි. ඉතින් අපි ගාව ඔක්කොම ලීගල් තියෙන හින්දා චෙක් පොයින්ට් එකට ගිහිල්ලා ඒ දේවල් කරලා හැමදේම නිත්‍යානුකූලව ඉතින් යනවා. ගොඩබිම දැන් ටිකෙන් ගොඩබිමක් පේනවා අපට. මාරම ලස්සනයි. ඉතින් අද දවසේ නම් ඇත්තටම මාර සතුටුයි. මොකද උදත් මාරකාම් වගේම ගෙස්ලත් හැපි. ගෙස්ලා සතුටු වුණා කියන්නේ ඉතින් අපිට අනිවාර්යෙන් ඉතින් සතුටු වෙන්නේ යමක් හම්බ වෙනවා. මේ ඉතින් අල්ල දෙවියන්ගේ පිහිටේ අපිට ඉතින් හැමදාම වරදින්නේ අපි කාටවත් කරන්නේ නැති හින්දා ඒකෙන් ඉතින් අපි හැමදාම ඉතින් සතුටින් අපේ කරන රස්සාව තමන් මේ රටකට ඇවිල්ලා මොන රස්සාව කරත් ඒ රස්සාව සතුටින් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ලැබෙන දෙයක් වුණත් ලැබෙන්නේ. කවදාකවත් අපි සතුටින් රස්සාවක් කරන්නේ නැත්නම් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඉතින් ලූවර් එකත් පාස් කරගෙන ආපහු ඉතින් ඇතුළට යන ගමන් ඕගොල්ලොන්ට මේ පේන්නේ යස් පාලම. මේ පාලමෙන් තමයි යස් අයිලන්ඩ් එකට සාදියාත් එතකොට ඩුබායි යන්න ඔක්කොම කනෙක්ට් වෙන පාලමක් තමයි මේ පාලම. අබුඩාබියට ගොඩක් වැදගත් පාලමක්. ඕගොල්ලොන්ට ඉස්සරහින් පේන්නේ රීම් අයිලන්ඩ් එක. ඇත්තටම මාරම ලස්සන පැත්තක් ඒ පැත්තත්. ඒ වගේම මේ පැත්තේ ගොඩක් ජීවත් වෙන්නේ යුරෝප් රටවල මිනිස්සු. එතනින් තමයි පටන් ගන්නේ. පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. ඒරියා එකක් මේ ටික. මොකද මෙතන පොඩි පාලම් ගොඩක් අහු වෙනවා. ඒ පාලම් වලින් යනකොට ගොඩක් පරිස්සමෙන් යන්න ඕනේ. මොකද මේ අපේ බෝට්ටුව පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේම යන ගෙස්ලාගේ සේෆ්ටි එක ගැනත් අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඔන්න බලන්නකෝ ඕගොල්ලන්ට පාලම් කීයක් හම්බ වෙනවද කියලා මෙතනින් යනකොට. ඇත්තටම ඉතින් අද දවස ගොඩක් සතුටුයි. ඒ වගේම ඉතින් ඕගොල්ලෝ කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ වීඩියෝ බලන්න, මගේ වැරදි අඩුපාඩු හැම දෙයක්ම කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒ හැම දෙයක්ම හදාගන්නම්. ඒ වගේම මම හිතනවා ඕගොල්ලෝ මාත් එක්ක ඉස්සරහටත් ඉඳීවි කියලා. ගොඩක් අඩුපාඩු ඇති. මම ඒවා හදාගෙන ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඉස්සරහටත් ඕගොල්ලෝ මාත් එක්ක ඉඳීවි කියලා. ඔන්න බලන්න දැන් ඕගොල්ලෝ රෑනේ දැක්කේ මම වැඩ කරන ලොකේෂන් එකට යන පාර. ඔන්න බලන්න ඒක දවල්ට කොච්චර ලස්සනට පේනවද කියලා. බීච් රොටාන එකට යන පාර. මෙතන පොඩ්ඩක් ඉතින් ඩේන්ජරස් බේ එකක් පාලම් ගොඩක් තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. මාරම ලස්සනයි. රෑට වගේම තමයි දවල්ටත් මාරම ලස්සනක් තියෙන්නේ. මං හරි ආස ලොකේෂන් එකක් වැඩ කරන්න. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා මං වැඩ කරන තැන මාරම ලස්සනයි. මං හරි කැමතියි. හරි ආසාවෙන් කරන රස්සාවක් තමයි මේක. ඔන්න දැන් ඕගොල්ලන්ට පේන්නේ බීච් රොටාන එක.
මම මේ රටේ කොහේ කොතන රස්සාව කරත් මම මේ රස්සාව නම් ගොඩක් කැමති රස්සාවක්. මුලින් ඉගෙන ගන්නකොට ගොඩක් කට්ට කෑවා. අලුතෙන් ඉන්න කෙනෙක්ට උනත් කියන්නේ හැමදේම කට්ටක් කාලා ඉගෙන ගන්න. දවසක ඕගොල්ලොන්ට ඒ කන කට්ටේ වටිනාකමක් තියේවි. කොච්චර හොඳ දේවල් ලැබෙන්න ඕගොල්ලොන්ගේ ජීවිතේට ගොඩක් ඕගොල්ලෝ කට්ට ගන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, හැමදේම උනන්දුවෙන් ඉගෙන ගන්න ඕනේ. අද මට නම් මං ඉගෙන ගත්ත දේවල් වලට ඇත්තටම මං ඒක ප්‍රතිලාභ ලබනවා. මං හිතනවා මේ වීඩියෝ එක හොඳ ඇති කියලා. උගොල්ලෝ මගේ අඩුපාඩු නම් තියෙනවා නම් ඒ දේවලුත් වැරදි හදාගන්න මට කමෙන්ට් එකක් දාන්න. මං හිතනවා උගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරાવી කියලා. එහෙනම් හැමෝටම ජය වේවා.